皆さんこんにちは. ඉතින් අද අපි මේ වීඩියෝ එක අරන් ආවේ ජපන් ගිහිල්ලා මොනවද කරන්න තියෙන්නේ කියලා අහන ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඔයා ජපානයට යන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ net එක්සෑම් එක හරි JLPT එක්සෑම් එක හරි ලියලා සමත් වෙන්න. ඊට පස්සේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ජපානයට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ජපානයේ හොඳ පිළිගත් පාසලකට සම්බන්ධ වෙලා ඔයාගේ වීසා එක ඇප්ලයි කරලා ඔයාට වීසා ලබා ගන්න පුළුවන්. ඉතින් ජපන් භාෂා පාසලකට තමයි ඔයා මුලින්ම ඇතුළත් වෙන්න ඕන. ජපන් භාෂා පාසලකට ඇතුළත් වෙලා අවුරුදු 2ක් ඔයා ජපන් භාෂාව හදාරන්න ඕන. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ සෙමුන් ගක්කෝ එකට ඇතුල් වෙන්න. කියන්නේ ලංකාවේ තියෙන ටෙක්නිකල් කොලෙජ් එකකට ඇතුළත් වෙන්න. ටෙක්නිකල් කොලෙජ් එකට ඇතුළත් වෙලා ඔයාට කැමති පාත් එකක් තෝරගෙන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාට IT කරන්න කැමති නම් IT සෙමුන් ගක්කෝ එකට ඇතුළත් වෙලා ඉගෙනගෙන එහෙත් අවුරුදු 2ක් ඉගෙන ගන්න තියෙනවා. අවුරුදු 2ක් ඉගෙනගෙන ඔයාට කැමති ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. මේ විදිහේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. සයනාරා.